ඔන්න අද අපි යනවා උඩවත්තේ නාය බලන්න. අද අපි යන්නේ පහළගමේ කොටස බලන්න. උල්පත හරියට තමයි යන්නේ. මේ හරියට මේ මහවැලි ගඟ පුදුමාකාර ලස්සන විදිහට පේනවා මේ. වික්ටෝරියාවේ වතුර ඊට පස්සේ මහවැලි ගඟට වැටෙනවා. මහවැලි ගඟෙන් ආයෙ යන්නේ ඔය රන්දෙනි ගලට. ඒ ටික මේ පේනවා අපේ ගමට. මේ බලන්න මේ ගම කොයිතරම් ලස්සනද කියලා. මේ බලන්න ඔය නායකගේ කොටසත් පේනවා ඔය හරිය. මෙහි ඉතින් ඕන දෙයක් හැදෙනවා. ඕන දෙයක් කිව්වාම වී නම් වී, එළවලු නම් එළවලු ඕනම දෙයක් හැදෙනවා. මේ දවස්වල නම් මේ තියෙන බටුව ගාව. වැස්ස නිසා ටිකක් හානි වෙලා තියෙන්නේ. පහලට ගියාම තව වගා කරපුවා බලන්නත් පුළුවන් ඕගලන්ට. ඔය ගියේ දිනෙට හැබැයි. ඕනනම් අර පැත්තට යන්න ඕනේ මොකද? මේ ගල උඩ පැත්තට දෝනේ. ඔය ආයිදා ගල උඩ පැත්තට ගියානේ අපි ගියායිනේ. වාහන තිබුණේ නැහැ පාරවල් ඔක්කොම. දැන් මේ පාරක් හරි පිට පාරක් හරි හැදිලා තියෙන ඉස්සර මෙහෙට පාරවල් තිබුණේ නැහැ. මිනිස්සු හිතේ වරන්නේ. මේ පඩිපැල පාර තිබ්බේ. මේ පඩිපැල තමයි තිබුණේ පාරට යනකම්. මේ තනකොට මේ ඒ කියන්නේ ලොකම ඔය කියන්නේ 1900 කීය ගැනද කියන්නේ? කොහොමද අපි ඉපදිලා අපි දන්න ගාන අපි දැන් ඉතින් කොහොමද මම අවුරුදු මට 70 විතර වෙනවා. හා මේ 70 මම දන්න දා ඉඳලම ඉඳලා කාලා මේ දේවල් වලින් අවශ්‍ය කොට තමයි ගෙදර ගන්නේ. ඉතින් දැන් ඉතින් දේවල් නෑ ඔක්කොම වහරවල් ඔක්කොම ගන්නවනේ. ඒ කියන්නේ ඔයාලා පොඩි කාලේ ඉඳන්ම ගොවිතැන් නේද කරේ? ඉස්කෝලේ ඇල්ලා එනවා. ඉස්කෝලේ ඇවිල්ලා ඉතින් අම්මලා යනෝනේ දුම්කල එහෙම ඔතන්ට හේන් දුම්කල කඩන්න. ඒ ගියාම අම්මලත් එක්ක පස්සේ ගිහිල්ලා ඉතින් අපිත් ඒව කරුවා. ඒ ජීවිතේ මෙහෙම තමයි. දැන් ඔය වගේ පහසු කන්නේ. ඉස්සර මේ පොඩි ළමයි වැඩට ගන්නෙත් නෑනේ. අපි වගේ අය නේ. අවුරුදු 10 ඉඳලා 725ක් දෙනවා. ඉතින් අම්මලා පස්සේ ගියාම ඔය 725 ගන්න ඉතින් ඉන්නේ. 725යි? 725ක් දෙනවා. ඉතින් අම්මලා පස්සේ යන්නේ. අපි 725ක් දෙනවා. ඉතින් ඔය 725 ලොකු දෙයක් කියලා හැමදාම යනවා. ඒකටම මේ හන්ටක් ඉඳලා යනස ගැන ඒ කාලේ ආර්ථිකය අමාරුයි. දරුවෝ 10ක්. ඔව්. අපේ අතම්මටත් කීයක් ඉන්නවද? අම්මට 10ක්. 10ක්. ඉතින් මේ ළමයි ඔක්කොම ජීවත් හරි ලස්සනයි ඔක්කොම. හරිද? සුන්දරයි. ලස්සනයි සුන්දර. කළුවක් ගහනවා මැනිකේ. කළුවක් ගහනවා. කොහෙද? කඩි මොකක් කන්ට යනවනේ. අපි මේ ළඟ ළඟ ගෙවල් වල 4-5 දෙනා යනවා මූණ හොදන්න උල්පතට.
උල්පතේ මූණ හොදාන ඇවිල්ලා ඉස්කෝලේ 8ට පටන් ගන්නවා නම් අපි 6:00ට යන්න ඕනේ ගිහිල්ලා. ඒ යනකොට හරියට ඉතින් මේ පරිසරෙ හෙලට යන්න ඉස්කෝලේට. ඉතින් යන්න ඕනේ. 4-5 දෙනා එක්කෙනෙක් හොරෙන් යන්නේ. ඒ ඉස්කෝලේ යනවා ඒක. ආයේ ඉස්කෝලේ ඇල්ල එන්නේ දැන් ඉස්කෝලේ එකමාරට යනවා නම් 3වත් වෙනවා මෙතෙන්ට එනකොට. ගෙදර එනකොට. අයිම්ම එන්න ඕනේ. ඉතින් පැය දෙකමාරක් විතර අපිට යනවා එන්න. මේ කුඩේ ලොකෝ යන්නේ මෙතන ගෙදර හිටියේ මේ ඉඩකට. ඉතින් මොකද කතාව? ඒකල ඇවිල්ලා ඉතින් අන්දාවට නාලා ආය යනවා. ගෞතම් කරලා තියෙන්නේ. කටුපත්තල. 3ක් විතර ඇති. කටුපත්තල නේ. කටුපත්තල. මේක ඉස්කෝලේ ඇවිල්ලා කෑම කන්න යනවා ආයේ හෙට. කෑම කාලා ධර්මිතියකුත් අරගෙන බරපතල තියා උඩට එනවා 6-7 වෙනකොට ගෙදර. ඒ ජීවත් වෙච්ච ගම තමයි මේ අද මේ විදිහට නායකilla ඔක්කොම මිනිස්සු නැතුව මේ ජීවත් වෙන්නේ අඳුරට ගිහින්. එකම පවුල් වල මිනිස්සු හිටියේ. මේ ඔක්කොම ලේ ඥාති ලේ ඥාති ඔක්කොම ලේ ඥාති. දැන් අද ඔක්කොම වෙනස් වෙලා ගම 3ට 4ට කැඩිලා. මේ ලස්සන ගම අපිට දැන් නැති වෙලා තියෙනවා. දුකයි දකින්න කොටත් මේ නාය දැන් පටන් ගෙන තියෙන කුරුකුදේ. ඔව් දැන් අපේ ගම තමයි විතර ගිහින් තියෙන්නේ. කුරුකුදෙන් පටන්ගෙන උඩවත්තේ ගම හරහා උල්පත දක්වා ඇවිල්ලා උල් පාලමින් මෙහෙට ඇරෙන්න උල්පත ඉන්නේ. ආපද මෙයාලට පෙන්නන්න තාවේ පොඩි මෙයාලා දන්නේ නැහැ නේ. ඕනි හරකඩාව කියන්නේ. හරකට බය හිතෙනවා මට පල්ලෙහාට එක නම් හරිම ලස්සනයි. යන්න දෙන්නේ නැහැ අම්මලා. මේ ගම් මේ විදිහට යට වෙලා යන එක නම් මේ හරිම අපරාධයක්. මොකද මේවා මේ කියා ගන්න බැරි තරම් ලස්සනක් තියෙන්නේ. මේ වීඩියෝ එක තව අවුරුදු 10කින් 15කින් බලනකොට මේ හැම දෙයක්ම වෙනස් වෙලා තියෙයි. මොකද මේ හැම දෙයක්ම මේ ඔක්කොම නාය යන තැන් මේ ගමන ටිකක් අමාරුයි යන්නත් එපා කියලා තියෙනවා. ඒ වුණාට අපි යනවා වීඩියෝ එක ගන්න ඕන හින්දා. ඒ දන්නවද මේක හොඳ මතකයක් වෙයි. මොකද දැන් නම් චුට්ට නායට ළඟයි. මොකද සමහරක් විට මාස ගානකින් මේ හැම දෙම කන පිට ගහලා තියෙන්න පුළුවන්. කට්ටිය ඇවිත් ඉන්නවා. මෙතන පිහිල්ලක් තිබුණේ උල්පත කියලා තමයි දෙන්න කියන්නේ. මුළු ගමේම ප්‍රසිද්ධ තැනක්. වතුර පාරක් යන්නේ උඩ කන්දෙන් එන. මේක තමයි පළමු නායට. පහළ ගමේ ඉන්න මිනිස්සුන්ගේ වේලට වතුර ගෙනියන එක. දැන් වේල ඔක්කොම වහිලා. දැන් වතුර ගෙනියන්න කියලා නෑ. මේක පඳුරිය. දැන් තමයි බය යන්නේ. ඕලිගේ පුවක් කඩන්න ගියාද? නෑ පුවක් නෙවෙයි. අර එරබදුනේ දිගක් තිබ්බා ඒක නම්. ඔයාලා පාන්සලේ නෙමෙයි. නෑ ධෝනි යන්ටපා පැත්ත බැරියේ. අනේ එහා පැත්තට යන්න එක ගොඩක් රිස්ක් එකක් මේ වෙලාවට මේ යන්න බෑ. මේ මෙන්න මේ විදිහට යනවා. එතකොට මේ උඩ එන කන්දද ඔය? උඩ එන කන්දද? පල්ලමට අයිනට විතර ලොකු හොකරයක් තියෙන්නේ. මේ යන්න ටිකක්
අවදානම් මොකද වතුර නිසා තෙත මෙතන කොයි වෙලේ පතු ගෙහිත් ගන්න. ඩ්‍රෝන් එකක් නෑ ඩ්‍රෝන් එකක් තිබ්බනම් සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. හරි අවදානම් මෙතනින් යන එක. පොඩ්ඩක් ඉන්න අර එක අපතට ගිහින්. අර ගලට ගියාට කමක් නැද්ද? අර අතෙන්ට මෙහෙ අයිනට යන්න අමාරුයි නෙමෙයි යන්න පුළුවන් යන්න බයයි පස බුරුල් වෙලා තියෙන්නේ ඒ නිසා මොකද මේ වගේ තැන් වලට යන එක මේ අවදානම් කියලානේ තියෙන්නේ රජෙනුත් යන්න එපා කියනවා අනිත් එක අපිත් දැනගන්න ඕනේ මේ වගේ මේ සිරි නරඹන්න ඕන තැන් නම් නෙමෙයි ඉතින් ඩ්‍රෝන් එකක් නෑ නැත්තම් මම ඩ්‍රෝන් එකක් දාලා පෙන්නනවා. ඇත්තටම මේ මොකද මේ තැන් ඩ්‍රෝන් එකකින් තමයි ගන්න ඕන. කොයි තරම්නම් අවදානම්ද කියන එක තේරුම් ගන්න පුළුවන් එතකොට තමයි. වෙලාව නරක් වුණොත් මාවත් යයි. මම පළවෙනිට ගිහින් එන්න. අයින්නට යන්න එපා, ඉන්න පැත්තෙන් යන්න එපා. දැන් කොහොමද දන්නේ? ඔව් ඒක තමයි. මෙතනින් පල්ලට තමයි පෙන්වන්න පුළුවන්. නමුත් මේ යන්නේක ගොඩාක් අවදානම් මේ කියා ගන්න බැරි තරම් අවදානමක් තියෙන්නේ. මම මේ ඉන්න තැන උනත් ගොඩක් අවදානම්. තව චුට්ටක් ඉස්සරහට එන්න. බටු කකාවක්. වම් බටු. මෙහෙ ඕනම එළවලුවක් හැදෙනවා. ඉතින් මේ වම් බටු නෙවෙයි මේ තලන බටු. සමහර අය මේවට එළ බටු කියනවා. අපි නම් කියන්නේ එළ බටු කියලා. හැබැයි සමහර පැතිවල කියනවා තලන බටු කියලා. බලමු චුට්ටක්. මේ විදිහට අම්මි නම් කෑ ගහනවා යන්න එපා කියලා මම ඒගොල්ලන්ව දාලා තනියම ආවා. ආවෙකේ පෙන්නන්නත් එපා. මොකද මේ තියෙන ටිකවත් තව සමහරක් විතර මාස ගානකින් හෝ අවුරුදු ගානකින් නැත්තරම නැති වෙලා තියෙවි. අවදානම කියන එක ඉතින් එහාට යන්න බෑ. එතනින් එහාට යන එක අවදානම් මේ පේනවනේ මේකත් මේ පස්ස ඔක්කොම බුරුල් වෙලා තියෙන්නේ. මේ වතුර මෙහෙටත් ඇවිල්ලා මේ ඔක්කොම බුරුලයි. පොඩ්ඩක් ඔයාලට අර කානෝ වගේ හැරලා තියෙන එක පෙන්වන්න තියෙනවා නම් හොඳයි. හැබැයි ගොඩක් අවදානම් මෙතෙන්ට යන එක. අදියක් දෙකක් යන්න.
මේ නාය කෙලවර වෙන්නේ කොහොඹ ගානෙන් රජමාවතේ මේ ඉන්නේ අපි උඩවත්තේ පහළගම හරිය. මේ තව ගම් කිහිපයකට පස්සේ තමයි කොහොඹ ගාන හම්බ වෙන්නේ. මම ඒ ගැන ඔයාලට විස්තර ටික හරියටම කියන්නම්. මම ඒ ගැන තොරතුරු හරියටම දන්නේ නැහැ. මේ ගමේ උනත් මේ මෙතෙන්ට ආද්ද තමයි පළවෙනි වතාවට ආවේ ජීවිතේ. යන්න පාරවල් නැහැ. දැක්කොත් එහෙම බැලුවොත් දහනගේ පළවලට හානි වෙනවනේ. මේ ලොකෝම අපිට මේ මට ඕන මෙහෙම මේ මූණලා ගන්න බැරි වේද නාය? ඔය කානෝ වගේ හැරිලා තියෙන ටික පෙන්වන්න විදි ඔව් ඔය හොකරේ වගේ නෑ ඒවට යන්න අවදානම් මේ කොහොම අයිනේ උඩට යන්න බෑනේ ලොකෝම අපිට එතෙන්ට පෙනේ නේද? ඊ හවසාවලුනේ ගියාලු නේද? කොයිද අන්න අර ටික අර පුවක් ගස් හරියද? ඒ කියන්නේ ඒ පැත්ත හොඳටම අවදානම් ලොක්කම. ඒ හරිය ඔක්කොම බුරුල් ඒ කියන්නේ. මාන්දා එන්නේ මේ ඒකත් ඇවිල්ලා මේ දාමම ආව කපුයි කියලා නේ. අතෙන් ගිහලා ගන්න. නෑ මේ මෙතන අර මුල්ල ගිය අඩිපාර තියෙනවා කටි හිටගත් අඩිපාර. යන්න පුළුවන් මෙතෙන්ට. පුළුවන්. ඔයාලා අද ගාවේ අඩිපාර. එනවා බලනවා. මෙතනද? පුළුවන් දැක්කේ? අර ටික පේනවද මාමේ? අර අයියට ගන්න කියන්නකෝ. මේ චුට්ටක් අරන් දෙන්නකෝ. අර යහට දෙන්න මෙහෙ දෙන්න. හලෝ අන්න ඒ ටික තමයි. අතෙන්ට යන්න කොන්නේ. අනේ බය. ඒ වෙන්නේ. ඔව් බයයි. ඒ කියන්නේ අර උඩ කන්දම ඇවිල්ලා තියෙන පාරනේ මේ. ඔව්. ඒ කියන්නේ එහෙන් හැරීගෙන මෙහෙම පල්ලෙහාට යනවා යන්නේ. අර ගඟටම කොහොම ගන්නද? කොහොම ගානින් ඉවර වෙනවද? ගඟ. ඔව් ජලාශය. මොකද ජලාශය? රන්දනිය. රන්දනිය. මාවිලි ගඟනේ මේ. අයියේ පල්ලෙන්දී රන්දනියද ජලාශය? හා මේ මාලිඟට යටින් රන්දනියද. මේක ඒතකොට මාමා මේ ජලාශයට කරදරයක් එහෙම මොකුත් නැහැ නේද? ජලාශයටම ගිහින් තියෙන්නේ. නාය ගිහිල්ලා කියන්න කොල ගන්න කට්ටිය. මඩ වතුර පාරේ යන්නේ කෙලින්ම රන්දනිකල ජලාශයට. නාය එහෙම පස් කඳු ගිහිල්ලා එහෙම ප්‍රශ්නයක් නැහනේ. පස්කඳු ගිහින් තියෙන්නේ. ඒත් යනවද? ඔක්කොම ජලාශය තමයි තියෙන්නේ. මේ ඔක්කොම ජලාශය නතර වෙලා තියෙන්නේ නේ. සමහර තිබ්බේ ඔව්. ගමේ වෙලත් මේ ඇවිල්ලා නැහැ. මීට කලින්. එතකොට මේ පහළගම ඊට පස්සේ කොයි ගමද? ඊගාවට හිතන් ගන්න. ඊගාවට ගන් ටික කියන්න. කලකොට්ටු. ඊගාවට කොහොඹ ගන්න. කොහොඹ ගන්නෙන් පල්ලා ජලාශය. රන්දනිය. ඒ ජලාශය හරියට රජමාවත කියන්නේ අපි රජමාවත, ඔව්. අන්නේ හරිය. ඒ කොහොඹ ගන්න තමයි ජලාශය. හරියට. කරාද මාමා? නෑ අම්මා ආවේ නෑ. ඒ කියන්නේ පළවෙනි නාය ගියාට පස්සේ මේ කනතුරුදායකයි කියලා එහෙම දැන්නලානේ තියෙන්නේ නේද? ඔව් එහෙම කලින් දැනුවත් කරලා තියෙන්නේ. ඒතකොට ඔයාලා වැස්ස කාලේට අයින් වෙනවද කොහොමද? අයින් වුණා. මේ ගියක් වෙන සිදුන තන. කවුරු අතක් ටික අයින් වුණා. මෙවයි ගෙවල් තිබ්බේ. හා හා. ඒකත් අයින් වුණා. ආ. දැන් එයා පැත්තේ අපි ආයේ ගියේ නෑ. ඉතින් අපි තිබ්බා. හා. ඊටත් 7ක් ගියේ නෑ. අනිත් ඔක්කොම ගියා අපිට නිකන් යනවා. එහා පැත්තට. ගියා. මේ උපම්ම ගම. සංගම. පල්ලකම් මරුන්නේ. ඔව්. මොමුරු මගේ රාත්.
කරදරයක් නොකර දන්නේ නැහැ උදේ තමයි දන්නේ නාය ගියාද. ඒක තමයි. මේවා තව ටික කාලෙකින් මේවා ඔක්කොම අනිත් පැත්ත ගහලා තියෙයි. මතකයන් විතරයි ඉතින් ඉතුරු වෙන්නේ නේද? දැන් ඔයාලගේ මතකෙ තියෙනවා මේ තැන් කොහොමද තිබ්බේ කියලා ස්වභාවිකව. දැන් හැමදේම අපිට නැති වෙනවා නේද? මේවා මේ මෙතන තමයි නෑ. ඉතින් ජීවිතේ ඒ අත්දැකීම කවදාවත් ලබා ගන්න වෙන්නේ නෑනේ. ඒතකොට දැන් කොහොමද මාමලාට වතුර? අපි අර බටෝලි වරින්නේ නේද? උල්පත් තියනද? උඩ බට ලයින් එක පල්ලෙහාට එන්නේ නෑනේ නේද? මේක ඉතින් බට ලයින් අවදි නෑ මේ වතුර ටික විශ්මයි කවදාකවත් හින්දෙන්නේ නෑ. ජීවිතේට ජෝරකාරව චුට්ටක් අඩු වෙනවා. හා? ඔය ගන්න ටිකක් උල්පත කියන්නේ දේවාලේ නේද? අපි අර දේවාලයක් මේ තමයි දේවාලේ උල්පත. ඒකට හේතුව වෙන්නේ මාමා එතකොට මේක මෙතනින් උල්පත මතු වුණාට වතුර පාරේ නැවැත්ති කන්ද මුදුනේ. ඒ නිසා තමයි ඒ අපිට නියගේ කාලෙවත් වතුර අඩු වෙන්නේ නැතුව තියෙන්නේ. දැන් ඔය වතුර ටිකෙන් තමයි ගංගාගමට වෙනකම් මේ වෙල මේ වතුර පාරේ නේද? දැන් එතකොට කුඹුර වලට හානි වේද මාමා? හානි වේද කියන්නේ වතුර නැති වේද? මේ වතුර ගන්න බෑනේ නේද? වතුර පාර ගියාට මේ දාපු ඇල මේ කුඹුර වලට ගිය ඇලවල. එතකොට මේ මට්ටමින් තමයි තිබුණේ නේද? මේ ඇලවල්. ගොවිතැන් බත් කරපු මේ ඇලින් ගිය වතුර උල්පතෙන් ගිය වතුර තමයි. මුළු ගම මේවා ඔක්කොම දැන් හානි වෙලා වැස්සට නේද මඩ පිරීලා. ඒ කියන්නේ මේවා ඔක්කොම දැන් අත්හරින්න වෙනවා. මොකද ගොවිතැන් කරගන්න බැරි නම් ඉතින් තේරුමක් නැහනේ ජීවිත වෙන එක නේද? දැන් පවුල් 500ක් විතර දෙන්නේ පවුල් දැන් අපරාධයක් ඉතින්. අර කොටසද? සද්ද එහෙම වුණාද? ඒ හරිය ගෙවල් නැද්ද නන්ද? නෑ ඒ ගෙවල් නෑ අර එගොඩ කොඩේ ඔය. මේ වස්තු. ඒ හරිය වත්තු තියෙන නේද? අවදානමක් නෑ ඒ හින්දා මිනිස්සුන්ට නේද? හැබැයි ආයි ගොවිතැන් කරන්න බෑ. බෑ ඔව්. බයයි. ඒක බයයි මේ යන්නත් බෑනේ නාය යන තරඟට අවදානම් වැඩිනේ. ඔව්. ගොවිතැන් නැතුණා කියන්නේ ඉතින් කියලා වෙන ජීවත් වෙන ගැටේ. මෙහි ගොඩක් ගොවිතැන් වලින් මිනිස්සු ජීවත් වෙන්නේ නේද? තමයි මේ වැහිලා තියෙන්නේ දැන් නෑ. ආයි ඉඳලා වැඩක් නෑ මේ වගේ. මේ ඉඳලා වැඩක්. මේ සුන්දර දේවල් දකිනකොට හරිම මේ වේදනාත්මක හැඟීමක් එන්නේ. මොකද දවසින් දවස මේ හැම දෙයක්ම නැත්තටම නැති වෙලා යන එක ගැන හරිම වේදනාවයි. මේ ගම් ඔක්කොම දැන් අනිත් පැත්ත ගැහිලා තියෙන්නේ. හරි කෙකින්න අය සැරයි. යා හැරයි නෑ ඔය මේ ඉතින් හරක් හැම එකකින් ඉන්නවනේ. එන්නේ දැන් කායික කිව්වොත් ඉන්න බැරි හරකුත් බය වෙලා ඉන්නේ. මම මෙච්චර කාලයකට මේ ගමේ ඉඳලත් මේ සුන්දර අත්දැකීම් විඳින්න ආවේ නැහැ. දැන් තමයි තේරෙන්නේ. ඔක්කොම වෙනස් වෙලානේ. කියන්නේ අර ගඟ බලන්න. ලොකම අර කඳු මොනවාද අර ඔය පේන කඳු පන්ති මොනවාද? මේ කන්ද මල්ලි මුලම කන්ද මේ මොකද්ද? වේදරුවද? වේදරුව. අර ඉස්සරහ තියෙන ඒක නේද? අර දේදුණු ගල. ඔව්. යමුකෝ අපි ළඟට ගිහින් ගමු නේද? දේදුණු කන්ද. දේදුණු කන්ද ඊළඟට බඹර ගල. පුණ්‍යපිරිය. මයංගනේ යනකොට අහුවෙන කන්ද හුන්නක් කිරි කියලා. ඒ අපි ගන්නේ මේ මඩ වෙනක කියන්නේ. තමන්ම ජීවත් වෙච්ච අර ගල ඉස්සර නාය ඇවිල්ලා ආපුවා. මොකද්ද ලොකම? මේ මඩවැලේ ගල. ඒක කන්දිකලා ආපු ගල. නාය කොයි කාලේ ආව නායද ලොකම? දැන් අපේ කොහමද අවුරුදු අම්මලා කාලේ අපේ අම්මලා ඉන්න කාලේ තමයි අම්මලා කිව්වේ ඔය ගල ආවේ. අම්මලා
දැන් මැරිලා කොච්චර කයිද? ඒ කියන්නේ ඕගොල්ලෝ ඉඳලා නැහැනේ ලොකු අම්මා. අවුරුදු 100ක් කියන්නේ ඕගොල්ලෝ නැහැනේ. අම්මලාගේ කාලේ අපි බලක් තමයි මේ තියෙන්නේ. සිරියස් ලංකාව. මේක ඒ කාලේ නෙවෙයි නාය. ඒගොල්ලෝ කියලා දීලා තියෙනවා ඔයාලට. අපේ නෑ කියනවා මේ අපේ කාලේ අපි ඉන්න කාලේ අපි ගල තමයි මේක. මේ දවස්වල මම මෙතන දැක්කේ මේ වම්බටු තලල බටුත් තියෙනවා. මේ මෙතන වම්බටුත් තියෙනවා. බණ්ඩ බක්කල මතකේ සුවාර තියෙනවා. අංග අපිට දැන් කාටවත් සුබයි කියන්නේ කිසිදේ කෙනෙක් මේ අත්දැකීම් ගන්න නම් අනේ එන්න ඕනේ. මේ හැමදේම නැති වෙනවා. අර මාමා ගිහිල්ලත් එක්ක අපිත් එක්ක ආවේ. ගම දැන් අපි පහළගම මේ ඉන්නේ මේ කොයි හරියද හිල්පන් කඳුරද? මඩවැලද? හිල්පන් කඳුර. හිල්පන් කඳුර. මට හිතෙනවා ඇයි මේවයි කලින් ආවේ නැත්තේ කියලා. දැන් මේ ලස්සන හිල්පන් කඳුර. යන්න මෙන්න මේ ගල උඩට. දුරට. ඔය තියෙන වෙල දිගේ. කොච්චර හිටියත් වැඩකුත් නේද? බල ඉතින් යනවා නේද? දැන් කොහොමද වැඩක් නැහැ. මැරෙන්න තමයි දැන් බලන්න ඉන්නේ. ඔව්. මැරුණන් පස්සේ හැබැයි බලයි. හිතුවේ නෑනේ මෙච්චර ලස්සනයි කියලා ලොකු අම්මා. ගොම්බෙට්ටක් පෑගුණා. මම ෆෝන් එක දිහා බලාගෙන ආවේ. සෙරප් ගලවලා යමුනේ නැත්තම් හැමතැනම ගෑවෙනවා. කාමු තියෙන තියා. ආන්දෝ. උපන් කන්දේ. උපන් කන්දේ ඉස්කෝලේ නෙන්නේ. අනේ අපේ ඉහළ ගම ඒ වුණාට මෙච්චරම ලස්සන නෑ ලොකු අම්මා. අපේ ඉහළ ගමේ ඉතින් පේන අපේ කන්දික් ගන්න. ලස්සන නෑ නෙමෙයි ආන්දෝනි ඉල්පන් කන්දේ ඉස්කෝලේ. හරි මට කියලා දෙන්නකෝ. දැන් මේ කඳු මොනවද ලොකු අම්මා? මේ දේදුණු කන්ද. කෝකද? අර නායි ගිලා වගේ තියෙන මේ දේදුණු ගල කියන්නේ. මෙන්න මේ නායි ගිහිල්ලා දෙන කොටස. ඒක දේදුණු ගල.
නම හැදුන විදිහ හැම දන්නවද? නම ඉස්සර ඔය ඉතින් තමයි දේදුණු ආරම්භ කියනවා. දේදුණු පායන ආරම්භය තමයි දේදුණු ගල කියන්නේ. ගැමියෝ. ඒ කියන්නේ ඒක මේ ගමට දේ දුන්න පටන් ගන්න විදිය පේන නිසා එහෙම කියනවා. ඒ කියන්නේ සමහරට අපිට පෙනෙන්නේ එතනින් පටන්ගෙන තමයි දේ දුන්න. ඒ නිසා දේ දුන්න ගල. දේදුණු ගල. එක එක කතා කියනවා. ඉතින් නේද මේවා මේ ගැමියෝ හදාගත්ත ඒවානේ නේද? ඇත්ත කතානේ. හරියටම ඒ ගැන විස්තරයක් එහෙම අපිට කියන්න බෑ ඉතින්. හැබැයි දේ දුන්න ගල කියන නම හරිනේ නේද? කන්දට. දේදුණු ගල කියන්නේ. ඒක දේ දුන්න ගල. එතකොට මේ ටික මේ පැත්ත අරක කතා කරන ගල. මේ පැත්ත වේන්දරුව. 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 කොහොමද කතා කරන ගල? අතන තියෙන කතා කරනවා. කණු ගහලා තියෙන්නේ. ඒකෙන් අපි කතා කරනකොට ඒ ගලත් කතා කරනවා. ඒ කියන්නේ දෝංකාරය. ඕංකාර දෙනවා. මේ ගඟ වැටෙන්නේ. එතකොට මෙයා ඒ නම් එතකොට ගමේ අය හදාගත්තේ අයවද? හදාගත්තයි. ඉතින් අපිටත් ඒව ඇහිලා තියෙනවා. වෙන අය කියනවා. ඒ විදියට මේ ගල කතා කරනවා. අපි කියන කතා. හරි අර නායි මං ඔයාලට කිව්වේ මේ මෙතෙන්ට පේනවා නිකන් හැරිලා තියෙන කොටස. වික්ටෝරියාවේ වතුර ඇවිල්ලා පේනවනේ කොච්චර මඩද කියලා. පැත්තේ රම්ලිනි ගලක් පේනවා. මේ කඳු පන්ති ගොඩ පේනවා මට ඒ වගේ හරියටම මේ නම් ඔයාලට කියන්න බෑ මොකද එක එක්කෙනා එක එක නම් කියනවා ඒ නිසා මට එහෙම හරියම නම කියන්න අමාරුයි ඔයාලට. දන්නේ නැහැ මේ නාය ආවා කියන්නේ. සද්දේ ඇහුණා විතරයි. ඉතේ ගිහින් බලනකොට තමයි නාය ආපු බව දන්නේ. ඒ කිසිම කෙපතක්ම අපිට තියෙනවා. තම දුක අපිට මේව නැති වෙන්නේ. රස වෙන කෙනෙක් තමයි ඉතින් දෙවියන්දර අපි අදානින්ද අපිට දෙවිය බුදුමුත් බැලුවා. වෙනත් තැන් වල වගේ කරදරයක් අපිට උනේ නැහැ. මිනිස්සුෙකුට. හානි සිද්ධ වුණා. ඒ මිනිස්සුෙකුට කරදරයක් වුණා. ඒ කියන්නේ අපි ගොඩාක් සතුටු වෙනවා. ඒ සතුටින් අසරණයි. අපිට මේ හැම සම්පතින්ම අංග සම්පූර්ණයි මේ ගම. මේ නායත් ඒ ආකාරයෙන්ම මිනිස්සුන්ට කරදරයක් නැතුව හොරට ගියා. පොඩ්ඩ නේද? අනතුරු අංගවමින් අයින්සක විදියට ගඟ ගලාගෙන ගියා වගේ ගියා. ඔව් ගමේ පැත්තකින් මිනිස්සු අඩු තැනකින් අර ගමටත් කරදරයක් නැහැ මේ පැත්තේ ගමටත් මිනිස්සුන්ට කරදරයක් නැහැ. මේ පාරවල් විතරක් එන හිටියා. ඒ යන්නේ එන මන් නැතුණා මිසක් වෙන කිසිම කරදරයක් නැත්තේ අපිට වෙලා නැහැ. අපි මේවා බල ඉතින් මේවා ඉතින් දේව කෝපවල ගන්නේ නැහැ දෙවියන්ගේ ඉතින් තවත් මේ වගේ අසාධාරණකම් කරන අය මේ වගේ ජීවත් වෙන අය නිසා මේ අපේ අම්මලා ඉන්න කාලේ රජවරු මේ වගේ ජීවත් වුණා වගේ නේ ආරක්ෂා කරේ. හරි අපි හිතුවා මෙතනින් තව ෂොට්ටක් පල්ලෙහාට යන්න ඕනි කියලා. හින්දා මේ යන්දල කොම්මා මේ මෙතනින් යන්න ෂොට්ටක් පල්ලෙහාට ආවේ කියමු. දැන් යන්නේ ගල්පොත්ත. ගල්පොත්ත. යන්න නම් හිතෙන්නේවත් නැති තරම්. ඇත්තටම මේ නාය ආවේ නැත්තම් මේ ජීවිතේ කවදාවත් මම මේ වගේ මේ ඇවිල්ලා මගේ උපන් ගමේ පල්ලෙහා කොටස මේවට එවෙන්නේ නැහැ. ඉතින් කවදාවත් මේ මගේ පළවෙනි වතාව. ඒකේ අවුරුදු 30ටම යමුද? අපි මේ අවසානයේ දක්වා යන්නේ අතනින් අවසානය. කොහොමද ගන්නේ?
යමු. මෙතනින් පාර ආන්දෝනි පරිසරය ගන්න සුන්දර ගම්මාන. අපි පල්ලෙහාට යන්නේ ලොකෝම. එතනින් යන්න පුළුවන්. බෑනේ මේ යන්න. අම්මා අතට බෑ පාරට. අර මේ ලොකෝම. ඉස්සරහට බලන්න. මැනික කියන්න කවියා. මේ එළගමේ කුඹුරුනේ. ඉස්සර මේක අපි ගෙවන්න හදන්න මිනිස්සු අරන් අට්ටම් කරලා එනවා. පහක් 10. ඒ පැත්තට ගිහින් අඹ කැන්දනේ. එකට නැමිලා තියෙන්නේ මේ ලයිට් කම් කැඩිලා. කොහෙද ලොකෝම? පස්සට යට වෙලා. බල උඩ පැත්තේ. අපිට දැන් අර කන්දෙන් එහා පැත්ත ටිකත් බලා ගන්න පුළුවන් නේ. ඒක තමයි ගන්නේ. මේ හරියට. ඒක හොඳයි. අපිට ගල උඩ හරිය නාය ගියපු ටිකත් මේ හරියට බලා ගන්න පුළුවන්. මේ හිතුවේ නෑ ඒ ටික පෙනෙයි කියලා. යම් චුට්ටක් zoom කරලා මම පෙන්නන්න. මේක තමයි මඩවල. ගල මඩවල. මේ මඩවල උඩ ගල. මේ ගල් පොත්ත. මේක තමයි මේ ගම්මානේ ඉන්න මිනිස්සු කොහොම මේ බොන්නේ මේ ගල් පොත්ත ගන්න. ඔව්. පියම් බල. ඔව්. පහර බෝඩිය. මේ ගල් පොත්ත. ගිය පාරවන්නේ. මේ වගේ උඩට බරවල් අපි උස්සගෙන ඉන්නවා මේ කාලේ. අපිට මේ පුළුවන් වුණා අපි අර ගමෙත් පහළ ගමටම ආවා. මේ ඉන්නේ දැන් අපි හිල්පන් කඳුර. එතකොට ඉහළගම පහළගම කොටසට මේ ණය කියපු ටික පෙන්නන්න. මේ විදිහට. ඔය වරවකේ. අපි මොකද ගෝයන් අදන්ට එන්නේ 10 15 විතර තියෙන්නේ. වරවකේ. මේන් දෝනි ඉල්පන් කඳුර ඉස්කෝලේ තිබුණේ මෙතන. ගිහිල්ලා ඉස්කෝලේ. ඒකත් දැන් නැහැ. කොහොම ගානේ මගේ කඩයක් තියෙනවා. ජයසේකර මොකේද? ඒ දිගාවේ හොටෙල් එක ගාව තමයි නාය නතර වෙලා තාක්ෂි. අඩි ඉල්පන් කඳුර ගමට ගියේ මෙතන කූටි පාලම. මේ පාලම දැන් නැහැ නේ. මේ ඔක්කොම ගිහින්. මේ ඔක්කොම ගම් මේ ගම. අර මිනිස්සු ආම් බලන්නකෝ ඉල්පන් කඳුර වෙලට යන ඇල අර කිලෙන්නේ. හරි? මෙතන මේ පැලෙන් ඉදින් බලන්න. මේ තියෙන ඉල්පන් කඳුර මිනිස්සු වල්තන් කරන ඇල. ඒ ඇල තමයි දැන් මේ කඩාගෙන දැන් ගැඹුරු වලක් වෙලා. ඉතින් දැන් මේ ගම්මානයේ මිනිස්සු කිසිම පිළිසයියක් නැහැ. ඒ මිනිස්සු
පරිස්සම් කරන් දුවා පොන. මේවත් ඉස්සරන ආය ජීව මේ ගොඩ කරලා හදලා තියෙනවා. ඒතර මේවයි ගමක ගෙවල් කරලා තියෙන දෙයක් නෙවුවද? පෙන්නන්න මේ අපේ පිරිමි ළමයිට මේක මෙන්න මේ ගහ දන්නවත් දන්නේ නැහැ කට්ටිය. දන්න අයත් ඇති මේ මොනවාද කියලා මේ ඇවිල්ලා සිකරට් දුම්කල ගස් මේ වගාවක් මේක දුම්කල වගාවක් මේ ඒ කියන්නේ ඉවරයි වගා කාලේ ඉවරයි අතහැරලා දාලා තියෙන්නේ මේ දුම්කල කඩලා වැස්සට ආයෙ ටිකක් දාලා ඒව තමයි මේ ගස් කීපයක් ඉතුරු වෙලා තියෙන්නේ කොලයක් පෙන්නන්න මෙන්න මේක නම් මේ අවුවට කරවෙලා සාමාන්‍යයෙන් මේ පැහුනාම කොළ කඩනවා මේක මේ අවුවට කරවෙලා තියෙන්නේ කොළේ පැහුනාම තමයි කොළ කඩන්නේ දැක්කලා නැත්නම් ඇති මේ පුංචි කාලේ මම දැක්කට පස්සේ පුංචි කාලේ මම දැක්කෙත් කරට හදට දුම් කළ ගස් හරි ලස්සනයි ඒ වුණාට මේ මම ඒකත් මේ නායි වීඩියෝ අහම්බෙන් දැක්කේ ඒ නිසා පෙන්වන්න හිතුවා මලක් නම් පිපෙයි පරවෙයි පෙති හැලෙති ගලක් නම් පැලෙයි පුපුරයි ඉරිතලති විලක් නම් පිරෙයි උතුරයි ගලායති වලක් වන්න බෑමේ කරුමයේ සැටි
අපිට එළවලු කඩාන යන්නේ කොහොම මේ සීයයි ඉතින්. ගමේ මිනිස්සු නම් ඔහොම තමයි ඉතින්. එයාගේ කොටුව. යන ගමන් අරන් යන්න කීවා. හොඳම වෙලාව කියන්නේ අද වැස්ස නැහැ. Kamu